හරි. එතකොට අපි අද ආරම්භ කරන්න යන්නේ 2026 රිවිෂන්. එතකොට මේකදී අපි පටන් ගන්න ශුද්‍ර ජීව විද්‍යාව කියන එකකින් මයික්‍රෝබයොලොජි වලින්. එතකොට මුලින්ම අපි දැනගන්නවා ශුද්‍ර ජීව විද්‍යාවේදී ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද කියලා. ශුද්‍ර ජීවීන් කියන්නේ තනි තනිව ගත්තොත්, ඒ කියන්නේ ඒකයික ලෙස ගත්තොත් පියවියසින් නිරීක්ෂණය කර නොහැකි හෝ ඒ කියන්නේ තනි තනිව තනි තනිව ගත්තම අපිට ඇහැට පේන්නේ නැති කට්ටිය. පියවියසින් නිරීක්ෂණය කර නොහැකි හෝ දෘශ්‍යාධාර නොමැතිව, ඒ කියන්නේ මොකද අන්වීක්ෂයක් ඒවා නොමැතිව අපිට දකින්න බැරි කට්ටියට තමයි අපි කියන්නේ ශුද්‍ර ජීවීන් කියලා. ඒතර මුලින්ම අපි දැනගන්නවා ශුද්‍ර ජීවීන් කියන්නේ කවුද කියන්නේ අර්ථ දැක්ක. එතකොට ශුද්‍ර ජීවීන් පිළිබඳව ඉගෙන ගන්න විද්‍යාවට අපි කියනවා ශුද්‍ර ජීව විද්‍යාව කියලා. ශුද්‍ර ජීවීන් ගැන ඉගෙන ගන්න විද්‍යාවට අපි කියනවා ශුද්‍ර ජීව විද්‍යාව කියලා. එතකොට අපි දැන් මේ ශුද්‍ර ජීව විද්‍යාව යටතේ ඉගෙන ගන්න ශුද්‍ර ජීවීන් කවුද? අපි මේක යටතේ ප්‍රධාන වශයෙන් ආකියාවන් ගැන ඉගෙන ගන්න ඕනේ. ඊළඟට බැක්ටීරියා ගැන ඉගෙන ගන්න. ඊට අමතරව අපිට පුළුවන් යුකැරියා ගැන ඉගෙන ගන්න. එතකොට මේ යුකැරියා කියන අධිරාජධානී යටතේ තියෙනවා අපිට දිවීල ප්‍රොටිස්ටා. ඊළඟ කාරණේ තමයි ඊළඟට අපිට තියෙනවා තව මොලිකියුලයන් කියන කට්ටිය ගැන ඉගෙන ගන්න. මේ මොලිකියුලයන් යටතට අයිති වෙනවා මයිකෝප්ලාස්මා, ඊළඟට ෆයිටෝප්ලාස්මා. මේ කට්ටිය අයිති වෙනවා. ඒකට ඊළඟට අපිට තව ඉගෙන ගන්න තියෙනවා වෛරස් ගැන. ඊළඟට වෛරොයිඩ ගැන. වෛරස් ගැන ඉගෙන ගන්න තියෙනවා, වෛරොයිඩ ගැන ඉගෙන ගන්න තියෙනවා, ඊළඟට ප්‍රියෝන ගැන ඉගෙන ගන්න තියෙනවා. මේක තමයි අපිට මේ ශුද්‍ර ජීව විද්‍යාව යටතේ ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මේක තමයි දාගන්න තියෙන්නේ. ඊළඟට මේ ශුද්‍ර ජීවීන් කියන කට්ටිය දැන් ගොඩක් උඩයිනේ හැට අපේ පියවියසේ පේන්නේ නැහැ. ඒත් මේගොල්ලෝ සාමාන්‍යයෙන් 0.1 මිලිමීටර වලට වඩා උඩයි. එතකොට මේගොල්ලෝ මනින්නත් යොදා ගන්න පුළුවන් ඒක තමයි නැනෝමීටර් මයික්‍රෝමීටර කියන එකට. ඒත් නැනෝමීටර එකක් කියලා කියන්නේ මීටර එක වැඩි කිරීම 10^9යි මීටර. මේක දන්නවා ෆිසික්ස් වල තියෙන එක. ෆිසික්ස් වල ගන්නවා මයික්‍රෝ කියලා කියන්නේ එක වැඩි කිරීම 10^6යි මීටර. හරි. ඊළඟට මාතෘකාව තමයි මේ ශුද්‍ර ජීවීන්ගේ සාර්වත්‍රික ස්වභාවය. ශුද්‍ර ජීවීන්ගේ සාර්වත්‍රික ස්වභාවය කියන එකේ තේරුම තමයි මේ ශුද්‍ර ජීවීන් මේ පරිසරයේ හැමතැනම ඉන්නවා. ඒ කියන්නේ ශුද්‍ර ජීවීන් ඉන්නවා මේ වාතයේ ඉන්නවා, ඊළඟට ජලයේ ඉන්නවා, පසේ ඉන්නවා. ජීවීන්ගේ බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨවල ඉන්නවා. ඒතර මේ ශුද්‍ර ජීවීන් මේ පරිසරයේ හැමතැනම වගේ ඉන්නවා. ඒක තමයි මේගොල්ලන්ගේ සාර්වත්‍රික ස්වභාවය කියලා කියන්නේ. එතකොට අපි මුලින්ම ජලයේ ඉන්න ශුද්‍ර ජීවීන් සැලකුවොත් මේ ජලයේ ඉන්න ශුද්‍ර ජීවීන් ජලය තුල ප්‍රාථමික නිෂ්පාදකයන් ලෙස ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඔයාලා ඔය වල ඉගෙන ගන්න ආහාර දාමය තුළ ආහාර දාමය මුලින්ම ඉන්න කෙනා ශාකයක්. අර ජලය ඇතුළේදී මෙන්න මේ ශුද්‍ර ජීවීන් අන්නේ ආහාර දාම වල උඩින්ම ඉන්නවා. ඒ කියන්නේ ප්‍රාථමික නිෂ්පාදක
ක්‍රියා කරනවා. දෙවෙනි කාරණය තමයි පස. පසේ ඉන්න ශුද්‍ර ජීවීන් වැදගත් වෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවද කාබන් චක්‍රය, නයිට්‍රජන් චක්‍රය කියන චක්‍ර තියෙනවා. ඒතකොට මේ පසේ ඉන්න ශුද්‍ර ජීවීන් වැදගත් වෙනවා. මෙන්න මේ සමාන මූලද්‍රව්‍ය පස, ජලය, වාතය අතර චක්‍රීකරණය කරන්න මේ මූලද්‍රව්‍ය දායක වෙනවා මේ පසේ ඉන්න. ඊළඟට තුන්වෙනි එක තමයි වාතය. ඒතකොට වාතයේ ශුද්‍ර ජීවීන් ඉන්නවා. දැන් මේ වාතයේ ශුද්‍ර ජීවීන් ඉන්නේ ඒරසෝල් ප්‍රොඩක්ට්ස්. ඒරසෝල් කියලා කියන්නේ ඒවට කියනවා ජෛව වාතක කියලා. ඉංග්‍රීසියෙන් තමයි ඒරසෝල් කියලා කියන්නේ. ඒතකොට මේ වාතයේ ඉන්නේ ජෛව වාතික ලෙස. ඒතකොට මේක වායු ධාරා හරහා එකට ගියාම රෝගාබාධ බෝ වීමේ හැකියාව තියෙනවා මේ වාතය හරහා. ඊළඟට සමහර ශුද්‍ර ජීවීන් ඉන්නවා ආන්තික පරිසරවල. සමහර ශුද්‍ර ජීවීන් ඉන්නවා ආන්තික පරිසරවල. මොනවාද මේ ආන්තික පරිසර කියලා කියන්නේ? ආන්තික පරිසර කියලා කියන්නේ බහුතරය ජීවත් වෙන අමාරු පරිසර. අපි බලමු මොනවාද මේ ආන්තික පරිසර කියලා කියන්නේ. එතකොට මේ ආන්තික පරිසර ගත්තොත් සමහර ශුද්‍ර ජීවීන් ඉන්නවා අධික උෂ්ණත්වයක් තියෙන පරිසරවල. එතකොට ඒ වගේ කට්ටියට කියනවා තාපකාමී කියලා. තාපකාමී. ඒතර සමහර කට්ටිය ඉන්නවා අධික ශීතලක් තියෙන තැන්වල. එතකොට ඒගොල්ලන්ට අපි කියනවා ශීතකාමී කියලා. එතකොට සමහර කට්ටිය ඉන්නවා අධික ආම්ලික pH එකක් තියෙන තැන්වල. එතකොට ඒගොල්ලන්ට අපි කියනවා අම්ලකාමී කියලා. එතකොට අධික වාෂ්මික pH එකක් තියෙන තැන්වල ඉන්න කට්ටියට අපි කියනවා වාෂ්මකාමී කියලා. ඊළඟට අධික ලවණ සාන්ද්‍රණයක් තියෙන තැන්වල ඉන්න කට්ටියට අපි කියනවා ලවණකාමී කියලා. එතකොට අධික පීඩනයක් තියෙන තැන්වල උදාහරණ මුහුදු පතුල. ඒක කියනවා පීඩනකාමී කියලා. අධික පීඩනයක් තියෙන තැන්වල ඉන්න කට්ටියට අපි කියනවා පීඩනකාමී කියලා. ඒක මෙහෙම අපිට නම් දෙන්න පුළුවන්. එතකොට දැන් සමහර තැන්වල මේ ලක්ෂණ දෙක තුනක් තුනක් තියෙන්න පුළුවන්.